පළමුවන දේව ප්‍රකාශනය. බලන්න, මාගේ සේවකයාණන්ට ජය අත්වේ. එතුමානෝ උසස් වී, උතුම් වී, අති උත්කෘෂ්ට වෙති. පෙනුමෙන් එතුමානෝ බොහෝසේ අවලක්ෂණය. මිනිසෙකුට සමානකමක් නැත. ජාතීහු එතුමානන් දැක මවිතයට පත්වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත්ව නිහඬව සිටිති. එතුමන්ට රූපවත් කමක් හෝ පැහැපත් කමක් හෝ නැත. මන පිනවන ශෝභමාන කමක්ද නැත. එතුමානෝ නෙරපනු ලැබූහ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වෙමු. එබැවින් එතුමානෝ ඉසුළුවේ අපේ දුකය. දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවම් යයි අපට සිතුනේය. දෙවිතුමන් දුන් පහරයයි අපට හැඟුණේය. එහෙත් එතුමන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටියහ. නිහතමානී ලෙස එය දැරූහ. එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත් ඔවුන් එතුමන් මිහිදන් කළේ එක මිනි වලේය. අද දිනට නියමිත සුදු සුවිශේෂ ප්‍රකාශනය තුල සඳහන් වන්නේ මහා බ්‍රහස්පතින්දා අන්තිම රාත්‍රී භෝජනය අවසන් කොට ජේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද සෝදා උන්වහන්සේගේ ගෝලයන් සමග ගෙත්සමනිය නම් උයනට ගොස් දේව තාත්තා සමග උන්වහන්සේගේ මල් උයනේ දුක් ප්‍රාප්තිය බෙදා ගැනීම සම්බන්ධවයි. අනතුරුව ජේසුස් වහන්සේ ජුදයින් අතට පාවා දීමේ පටන් උන්වහන්සේ කුරුසියේ ඇන ගසා මරණයට පත්වී කුරුසියෙන් බා උන්වහන්සේ භූමදාන කරන කොටස අද සුභාරංචි ප්‍රකාශනයට ඇතුළත් වේ. එසේම අද දිව්‍ය පූජාව තුළ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ එල්ලී සිටිද්දී පවසනු ලැබූ ශ්‍රී වාක්‍ය 7ද දේශනා කරනු ලැබේ. අද මහා සිකුරාදා දිනයයි. අද කිතුණු අපි සියලු දෙනාටම ඉතාමත් වැදගත් මෙන්ම විශේෂ වූ දිනයක්. දේවත්වය අතහැර මිනිසත් බවගෙන මෙලොවට පැමිණ මිනිස් සංහතියම පාපයෙන් ගලව ගන්නට ජේසුස් වහන්සේ කුරුසපත් වී උකුත් වූයේ අද දවසේ. එදා උන්වහන්සේ කුරුසියේ ඇන ගසනු ලැබ උකුත් වී යාගයක් වූවාක් මෙන් අපිදු උන්වහන්සේගේ දුක මරණය අද දවසේදී මෙනෙහි කරනු ලබනවා. උන්වහන්සේගේ ජීවිතාදර්ශය අප ජීවිතවලටත් රැගෙන ආදරය, සමාව දීම, දරා ගැනීම, ඉවසීම යන උතුම් ගුණාංගයන්ගෙන් පිරිපුන් පිරිසක් වන්නට උත්සාහ දරමු. ඔබ සැමට ජේසු පිහිටයි.